අයිබෝන් සුබුදෑසනක් ජාතික පුවත්පත් හිතොරතුරු විමසා බලන්නට අද සූදානම් වන්නේ විශේෂයෙන් මාත දවස් ඔක්තෝබර් 1 වෙනිදා අලුත් මාසයේ ආරම්භය ඒ වගේම ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව කතා කරන්නේ ළමා දිනය පිළිබඳව ඒ වගේම වැඩිහිටි දිනය අතර යෙදී තිබෙනවා මේ දින දෙක පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණා පිළිබඳව ජාතික පුවත්පත් සියල්ලම පහේ අද දවසේදී විශේෂාංග ලිපි හරහා ලබා දී තිබෙනවා බොහෝ තොරතුරු දිනමින පුවත්පත ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි කියන කාරණය වාර්තා කරමින් විශේෂයෙන්ම ජනාධිපතිතුමන් අගමැතිතුමිය සහ විපක්ෂ නායකවරයා වගේම කාන්තා ළමා කටයුතු ඇමතිතුමිය සඳහන් කරන පණිවිඩ අද දවසේදී දක්වා තිබෙනවා. ළමයින්ට වැඩිහිටියන්ට ගෞරවාන්විත රටක් ගොඩනගමු. ජනාධිපතිතුමන් සඳහන් කරනවා සිය ළමා දින සහ වැඩිහිටි දින පණිවිඩය නිකුත් කරමින් ඒ වගේම පරිපූර්ණ ළමා ලෝකයක් ගොඩනැගීම අපේ කාර්යභාරයක් අගමැතිතුමිය සඳහන් කරන්නේ ආකාරයට ඒ වගේම ළමයින්ගේ සුරක්ෂිතභාවය සමාජයේ යහපැවැත්මයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ පෞරක් ලෙසින් අත්වැල් බැඳගෙන ළමා පරපුර සුරක්ෂිත කරනවා. කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය සඳහන් කරන්නේ ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් මේ ආකාරයෙන් පණිවිඩ නිකුත් කරමින් අද ජාතික පුවත්පත් සියල්ලම පහේ මේ පණිවිඩ වාර්තා කර තිබෙන ආකාරය දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරවතින් ලංකාදීප පුවත්පත දරුවන් වෙනුවෙන් විශේෂ තරඟයක් පිළිබඳ දක්වා තිබෙන පිටුවක් අද දවසේදී දකින්න ලැබෙනවා මුල් පිටුවේ. ඒ අනුව අපි ඒ වෙතට අවධානය යොමු කරනවා. යහගුණ පිරි නැවුම් ලොවක් වෙනුවෙන් පුංචි අපෙන් ලොකු අදහස් යනුවෙන් තමයි දක්වා තිබෙන්නේ. ඒ අනුව යහගුණෙන් පිරුණු ලෝකයක් හදන නැවුම් අදහස් තියෙන දරුවන්ට තමයි මෙවැනි අදහස් තිබෙන්නේ. හැමදාම දරුවන් වෙනුවෙන් මුල්ම ඉඳ වෙන් කළ මැලිබන් මේ ළමා දිනේදී පුංචි ඔබේ ලොකුම අදහස් වලට හොඳම ඉඩක් ලබා දෙන්නට සූදානමින් සිටිනවා. ඒ අනුව මේ දැන්වීමේ පෙනෙන ආකාරයට මයික්‍රොෆෝනේ ඉදිරියට පෙනෙනසේ සකසා ගන්න කියලා මේ දැන්වීමේ දක්වා තිබෙනවා. මයික්‍රොෆෝනය අතින්ගෙන යහගුණ පිරි ලෝකයක් හදන්නේ කොහොමද කියන පණිවිඩය රැගත් පුංචි ඔබේ ලොකු අදහස කෙටි වීඩියෝකින් පවසන්න කියලා තමයි දක්වා තිබෙන්නේ. ඒ අනුව ඔබගේ වීඩියෝව 0.78910යි 953 අංකයට WhatsApp කරන්න හෝ QR කෝඩ් එක ස්කෑන් කර නම උපන්දිනය දුරකථන අංකය සඳහන් කර අප්ලෝඩ් කරන්න කියලා ඔන්න පුංචි ඔයාලට ලොකු අදහසක් කියන්නට අද දවසේදී තරගයක් ලබා දී තිබෙනවා. ඒකත් මතක් කරමින් අපි යන්නට සූදානම් වෙනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. තාජුඩීන් ඝාතනයේට මිද්දෙනියේ කජ්ජාත් ඇවිත් යනුවෙන් තමයි දක්වන්නේ. බිරිය CCTV දර්ශන වලින් හඳුනා ගනී. වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන කාරණය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළ කාරණය අද දවසේදී ජාතික පුවත්පත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. යනුව දිනමින දක්වා තිබෙනවා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී දරු දෙදෙනා සමග ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිටි බවට තහවුරු වී ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා. සෙනරත් මහතා සඳහන් කර තිබෙනවා තාජුඩීන් ඝාතනයට පෙර ඔහු පසුපස හඹා බව කියන වාහනයේ සිටි මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ පුද්ගලයා ඔහු බවද හෙතෙම සඳහන් කර තිබෙනවා. වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ කාරණය සඳහන් කළ බව තමයි දිනමින අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඊට පස්සේ අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. දිවයිනත් මේ කාරණේ වාර්තා කරනවා මෙන්න මේ ආකාරයෙන් තාජුඩීන් ලුහු බැඳ ගිය පිරිසේ කජ්ජා ඉඳලා ඝාතනයේ සැඟවුණු රහස් එළියට කජ්ජා ඝාතනයට අවිගෙන ගියේ මනම්පේරි තාජුඩීන් ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමට කජ්ජා ඝාතනය කරලා යනුවෙනුත් අද දිවයින අනාවරණය කර තිබෙනවා. මුල් පිටුවේ තොරතුරක් විදිහට අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට ඔහු ලුහු බැඳ ගිය වාහනයේ සිටි මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයා මීගස්සාරේ කජ්ජා නැමැති තම සැමියා බව කජ්ජාගේ බිරිඳ විසින් ඊයේ හඳුනාගෙන තිබෙන කාරණය තමයි අද දවසේදී දිවයිනත් වාර්තා කරන්නේ. විශේෂයෙන්ම තාජුඩීන් ඝාතන සිද්ධිය පිළිබඳව විවිධ කාලවලදී දේශපාලන වේදිකාවලදී තොරතුරු කතා බහට ලක් වුණා. ඇතැම් අවස්ථාවලදී යහපාලන රජයේ සමයේදී මේ තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීමක් කරලා යලිත් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. නමුත් කාලය වැලිතලාවෙන් එය වැසී ගියා. පසුගිය සතියේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළි දැක්වුණු පොතක් එළි දැක්වීමේ අවස්ථාවකට සහභාගී වෙමින්
තාජුරීන්ගේ මාමා විසින් මේ සිද්ධිය පිළිබඳව යලිත් අනාවරණය කරනු ලැබුවා. ඔහු කාරණා කිහිපයක් පිළිබඳව අනාවරණය කරනු ලැබුවා. ඒ ජාතික පුවත්පත්වලදී පසුගිය සතියේදී වාර්තා කර තිබෙන ආකාරයක් දකින්න ලැබුණා. කෙසේ වෙතත් අලුත්ම සිද්ධිය තමයි ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ තාජුරීන් ඝාතනය සම්බන්ධයෙන් කජ්ජා සිට තිබෙන කාරණය වාර්තා කර තිබුණේ. අපි යන්නට සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිමත් අතුරු ප්‍රවෘත්තියක් විදිහට මේ ඝාතන සිද්ධියේ මේ අලුත්ම තොරතුරු වාර්තා කර තිබෙනවා. තාජුඩින් හඹාගිය රථේ මිද්දෙනියේ කජ්ජා ඉඳලා CIDට බිරිය කියලා යනුවෙන් තමයි මව්බිම වාර්තා කරන්නේ අද දවසේදී. රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනයට ලක්වීමට පෙර ගමන් කළ මෝටර් රථයේ පිටුපසින් හඹාගිය සැකකටයුතු රථයේ සිටින්නේ තමාගේ සැමියා බවට පසුගියදා මිද්දෙනියේදී ඝාතනයට ලක් වූ වරුණ විධානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පවසා සිටියා. ඒ වගේම තමයි නිසකවම එම පුද්ගලයා නිසකවම තම සැමියා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන් යයි බිරිය සඳහන් කළ බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙන්නේ. වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව. ඒ කියන්නේ තාජුඩින් පිටුපසින් පැමිණි සැකකටයුතු වාහනයකට අත දමා කජ්ජා නැමැත්තාද ගොඩවන අයුරු CCTV දර්ශනවල සඳහන්ව තිබූ බවත් මේ ප්‍රකාශය මත තවදුරටත් අපරාධ විමර්ශනය සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙන බව තමයි මව්බිම දක්වා තිබෙන්නේ. අපි අරුණ පුවත්පතට යොමු වෙනවා. අරුණ පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන අද දවසේදී සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහනාහිමි විරෝධය. අදූරදර්ශී නීති ගෙන එන්න එපායයි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් යනුවෙන් අරුණ පුවත්පත දක්වා තිබෙනවා. සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම මගින් සමාජ විරෝධයක් ආණ්ඩුවට ඇතිවිය හැකි බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තවත් ප්‍රවෘත්තියකින් අරුණ දක්වා තිබෙනවා මේ සිද්ධිය පිළිබඳව සංචාරක අධිකාරියේ සභාපතිවරයා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. සමලිංගික ප්‍රවර්ධනයක් ගැන කාදිනල්තුමා ඉන්නේ වැරදි වැටහීමක. සංචාරක අධිකාරියේ සභාපතිවරයයි මෙහෙම සඳහන් කරන්නේ. මෙරට සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සමලිංගික ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම කිසිසේත්ම සිදු නොකරන බවත් මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටමින් කාදිනල්තුමන්ද ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් කම්පාවට පත්වන බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කර තිබෙන බව තමයි අරුණ පුවත්පත අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඊට පස්සේ විශේෂයෙන්ම යනට සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා මව්බිමත් අද දවසේදී ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට සමලිංගික සංචාරක ප්‍රවර්ධනය සහ දණ්ඩ නීති සංශෝධනවලට මහනාහිමිවරුන්ගේ විරෝධය යනුවෙන් තමයි මව්බිම දක්වා තිබෙන්නේ. මව්පිය ගුරු සිසු සබඳතා අවදානමේ යනුවෙනුත් මව්බිම දක්වා තිබෙනවා අර අපි අරුණ පුවත්පතේම සඳහන් කළ කාරණය. ඊට පස්සේ අපි යනට සූදානම් වෙනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත වාර්තා කරනවා තවත් කාරණයක් ඔස්සේ. විජේරාමෙන් කාල්ටන් ගිහින් සති 3යි. මහින්ද තවමත් නිල නිවාස බාර දී නැහැ. වසර 3කදී අලුත් වැඩියාවට රුපියල් කෝටි 51ක් රාජ්‍ය පරිපාලනයේ ජනාධිපති ලේකම්ගේ සිහි කැඳවීමට ප්‍රතිචාර නැහැ. රාජ්‍ය පරිපාලනයේ කියයි යනුවෙන් තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. යනුව පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 7 විජේරාම මාවතේ නිවසින් ඉවත්ව ගොස් සති 2කට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් එම නිවස නිසි ලෙස බහර දීමට පියවරගෙන නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබෙන බව තමයි දක්වා තිබෙන්නේ. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පසුගිය 10 වෙනිදා සම්මත වීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා පැය 24ක් තුළ විජේරාම මාවතේ රජයේ නිවසින් ඉවත්ව තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වූ කාල්ටන් නිවස වෙත ගියා. ඒ පිළිබඳව දක්වනවා. කොහොම නමුත් මහින්ද රාජපක්ෂ මහතා තවමත් නිල නිවස බහර දී නොමැති බව තමයි රාජ්‍ය පරිපාලනය සඳහන් කර තිබෙන්නේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න සූදානම් දිව ඉන
පුවත්පතට. දිවයින පුවත්පත දක්වා තිබෙනවා අද ලෝක ළමා දිනයත් සමග ළමයින් පිළිබඳ කතා කරන දවසක් විදිහට වැඩි වශයෙන් අද දවස දකින්නට පුළුවන් වෙනවා. නමුත් එක දවසකට ළමුන් වැඩිහිටියන් පිළිබඳ කතා කිරීම සීමා කළ නොහැකි. කොහොම වෙතත් දිවයින අද ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට දක්වා තිබෙනවා මානසික ගැටලු මැද දරුවන් වැඩිහිටියන් අනතුරක වසරකට 3200ක් දිවි නසා ගන්නවා. පාසල් දරුවන් 80ක් ඒ අතර විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා අනාවරණය කර තිබෙනවා. ඒ වගේම මානසික රෝගීන් 120කින් වැඩි වී තිබෙනවා. රටේ 15%කට විෂාදය, ෆෝන් ලැප්ටොප් වලට ඇබ්බැහි වීමත් මානසික ගැටලුවක්. සුවය ලැබූ රෝගීන් 500ක් ගෙනියන්න ඥාතීන් එන්නේ නැහැ. වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා. යනුව මානසික ප්‍රශ්න හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් 3200ක් සියදිවි නසා ගන්නා බවත්, එසේම වසරකට පාසල් දරුවන් 80 දෙනෙකු සියදිවි නසා ගන්නා බවත්, ඒ අනුව දිනකට පුද්ගලයන් 8 දෙනෙකු සියදිවි නසා ගන්නා බවත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා පෙරේදා සඳහන් කර තිබෙන බව තමයි දක්වා තිබෙන්නේ. කොහොම නමුත් මානසික ගැටලුවක් තිබෙනවා නම් 1926 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය උපදෙස් සහනයක් ලබාගත හැකි බවත් දිවයින පුවත්පත අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඊට පස්සේ අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා හානිපූර්ණ කාර්යාලයේ හිටපු ඉහළම නිලධාරීන් ළඟදීම අල්ලනවා. මෙහෙම කියන්නේ අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීමක් සිදු කරමින් සඳහන් කර තිබෙන කාරණයක් අද දවසේදී වාර්තා කර තිබෙනවා අරුණ පුවත්පත. ඒ අනුව අරුණ දක්වා තිබෙනවා මේ කාරණය මෙන්න මේ විදිහට අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින හානිපූර්ණ කාර්යාලයේ සේවය කළ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් දූෂණ චෝදනා මත ළඟදීම අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඊයේ දැනුම් දීමක් කර තිබෙනවා. එම විමර්ශනයට අදාළව හානිපූර්ණ කාර්යාලයේ සේවය කළ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු සහ හිටපු අතිරේක ලේකම්වරියක නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවද අල්ලස් කොමිසමේ නිලධාරීහුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝධරගම මහතා වෙත දන්වා තිබූ බව තමයි අරුණ වාර්තා කර තිබෙන්නේ. ඉන් අනතුරුව අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා මෝදර ජායල අත්බෝම්බ 11ක් යනුවෙන් ප්‍රවෘත්තියක් අරුණ පුවත්පත අද දවසේදී දක්වනවා. අරුණ මේ කාරණේ වාර්තා කරන්නේ මේ සොයා ගැනීම පිළිබඳව කොළඹ මෝදර හා ජායල මූකලන්ගමුව ප්‍රදේශවලින් ඊයේ ජීව අත්බෝම්බ 11ක් සොයාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. මෝදර අලුත් මාවත ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බ 10ක්ද ජායල මූකලන්ගමුව ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බ 1ක් වශයෙන් හමුව තිබෙන බව තමයි දක්වා තිබෙන්නේ. ඒ අනුව ජීව අත්බෝම්බ 11ක් ඊයේ දවසේදී මෝදර ජායලෙන් අත්අඩංගුවටගෙන තිබෙන බව තමයි අරුණ වාර්තා කර තිබෙන්නේ. අපි මව්බිම වෙතට අවධානය යොමු කළොතින් මව්බිම වාර්තා කරනවා බස්නාහිර ත්‍රිරෝද රථවලට මගී ප්‍රවාහන බලපත්‍ර අනිවාර්යයි කියන ප්‍රවෘත්තිය. නියාමනයක් විශේෂයෙන්ම මගී ප්‍රවාහන රථ සඳහා අවශ්‍යයි. ඒ අනුව එක පැත්තකින් මේ කාරණේ ඉතාම වටිනවා. බස්නාහිර පළාත තුල මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචි වී මගී ප්‍රවාහන අවසර පත්‍රය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. ලියාපදිංචිය අද සිට ආරම්භ වෙනවා. ගාස්තුව රුපියල් 500යි යනුවෙන් තමයි මව්බිම අද දවසේදී දක්වා තිබෙන්නේ මේ ප්‍රවෘත්තිය. විශේෂයෙන්ම ඒ පිළිබඳව දක්වමින් මව්බිම වාර්තා කරනවා තවදුරටත් මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඇතුළත පිටුවල මේ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණය මගී ප්‍රවාහන අවසර පත්‍රයක් නොමැතිව කිසිදු ත්‍රිරෝද රථයකට ඉදිරියේදී මගී ප්‍රවාහනයට ඉඩ නොලැබෙන බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරු දාවන ජීවන්ත කීර්තිරත්න මහතා සඳහන් කර තිබෙන බව තමයි මව්බිම් වාර්තා කරන්නේ. බස්නාහිර ත්‍රිරෝද රථවලට මගී ප්‍රවාහනය බලපත්‍රය අනිවාර්යයි කියන කාරණය මව්බිම අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඊට පස්සේ අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතත් මේ හා සම්බන්ධ තවත් කාරණයක් වාර්තා කර තිබෙනවා. දිනමින වාර්තා කරන්නේ පෞද්ගලික බස්වලටත් අද සිට ටිකට් අනිවාර්යයි කියන කාරණය. නීතිය කඩන මගියාටත් කොන්දොස්තරටත් දඩ යනුවෙන් දිනමින වාර්තා කර තිබෙනවා. ඒ අනුව දිනමින දක්වනවා
ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට රුපියල් 100ක හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් අය කිරීම අද සිට ක්‍රියාත්මක කෙරෙනවා. මීට අමතරව ප්‍රවේශපත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ටද නීතිය ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා දිනමින පුවත්පතට සඳහන් කර තිබෙනවා. බස්නාහිර පළාත තුළ පමණක් බස් ධාවන මාර්ග 529ක් පවතින අතර එම මාර්ග සියල්ල ආවරණය වන පරිදි මේ වැටලීම් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් පළමු අදියර වශයෙන් තෝරාගත් මාර්ග පිළිබඳ වැටලීම් සිදු කරන අතර සතියක් ඇතුළත සියලුම බස් ධාවනය වන මාර්ග සියල්ල ආවරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. දඩයකට වඩා මගින් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව තමයි දක්වා තිබෙන්නේ මේ ක්‍රමවේදය හරහා. ඒ නිසා ඔබ අද සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස්වල ගමන් කරන මගියෙක් නම් අනිවාර්යයෙන්ම කොන්දොස්තරවරයාගෙන් ටිකට් පතක් ලබා ගැනීමට වැඩි අවධානයක් යොමු කරලා ටිකට් පතක් ලබා ගන්න කියන කාරණය මතක් කර සිටිනවා. ඊට පස්සේ දිනමිනත් අනිකුත් ජාතික පුවත්පතුත් වාර්තා කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ නිවේදනය කරපු ප්‍රවෘත්තියක් ඉන්ධන මිල පහළට කියන ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ඔක්ටේන් 95 රුපියල් 6කින් ඔක්ටේන් සමවන ඔටෝ ඩීසල් රුපියල් 6කින් ඒ වගේම භූමි තෙල් රුපියල් 5කින් දිනමින පුවත්පත දක්වනවා ඉන්ධන මිල පහළට කියන කාරණය. ඒ අනුව වැඩිදුරටත් දක්වා තිබෙනවා දිනමින මේ කාරණය මෙන්න මේ ආකාරයට මාසික මිල සූත්‍රයට අනුව ඊයේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත හෙළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය දක්වා තිබෙනවා දිනමින පුවත්පත. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 6කින් පහත දමා ඇති අතර ඒ අනුව රුපියල් 283කින් පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 277ක් ලෙසට තමයි දිනවෙන දක්වා තිබෙන්නේ. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 6කින් මිල අඩු කර තිබෙන බවත් දක්වා තිබෙනවා අද දවසේදී දිනවෙන පුවත්පත. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. ඊට කලින් අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා මව්බිම තොරතුරු කිහිපයක් විමසා බලමු. ඔබ යලිත් පත්තර සිරස්තල සමගින් අපි කිව්වේ මව්බිම පුවත්පතට මීළඟට යමු කියලා. මව්බිම වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ නැගියන ආර්ථිකයෙන් ප්‍රයෝජන ගන්න ජනපතිගෙන් ජපන් ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් යනුවෙන් මව්බිම වාර්තා කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ නැගියන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබෙනවා. ජපාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරිගන්වමින් ඒ අනුව එරට ව්‍යාපාරික ප්‍රජාවට ජනාධිපතිවරයා ජනාධිපතිතුමන්ගේ ජපාන නිල චාරිකාවට එක්වෙමින් ඇරයුම් කර තිබෙන බව තමයි මව්බිම අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. අරුණ පුවත්පත ඊට පස්සේ වාර්තා කරනවා රියදුරු බලපත්‍ර ලබා ගැනීම, ඒ කියන්නේ රියදුරු බලපත්‍ර අලුත් කිරීම නුගේගොඩින් කියන ප්‍රවෘත්තිය අරුණ පුවත්පත අද දවසේදී වාර්තා කර තිබෙනවා. මේ අනුව අරුණ වාර්තා කරනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණක් ලබාගත හැකිව තිබූ රියදුරු බලපත්‍ර නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා ගැනීමට පහසුකම් සැලසීමට ඊයේ සිට පියවර ගත්තා. මේ අනුව නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට පෙර වෛද්‍ය සහතිකය ලබාගෙන එහිදීම තමන්ට වළංගු රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට හැකි බව ප්‍රවාහන මහාමාර්ග හා වරාය ඇමති විමල් රත්නායක මහතා සඳහන් කළ බව තමයි අරුණ පුවත්පත රියදුරු බලපත්‍ර අලුත් කිරීම නුගේගොඩින් කියන ප්‍රවෘත්තිය ඔස්සේ අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඊට පස්සේ අපි යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතට. දිනමින වාර්තා කර තිබෙනවා ශ්‍රී ලංකා තේ ගිනස් වාර්තාවක් තබයි යනුවෙන් දිනමින වාර්තාව කර තිබෙනවා. ලෝක වෙන්දේසියකදී අධික මිලකට අලෙවි වූ තේ ප්‍රමාණය ලෙස ශ්‍රී ලංකාවේ කළු තේ ලෝක වාර්තා ගිනස් පොතට ඇතුළත් වී තිබෙන බව තමයි දිනමින වාර්තා කරන්නේ. මේ අතරතුරේදී අරුණ පුවත්පත වාර්තා කරනවා තවත් අතුරු ප්‍රවෘත්තියක් ඔස්සේ ඒක මට වැරදුනා හඳුන්නෙත්ති ඇමතිතුමා සඳහන් කරන කාරණයක්. ලොව මිල අධිකම තේ ප්‍රභේදය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තේ සඳහා වන නොබෙල් තයාගේ දිනාගෙන ඇති බව පැවසුවේ අත්වැරදීමකින් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර තිබෙන බව තමයි අරුණ පුවත්පත අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. වැරදීම් සිද්ධ වෙන්න පුළුවන් යම් යම් කාරණා සඳහන් කරනකොට කොහොම නමුත් ඇමතිවරයා විශේෂයෙන්ම මේ පිළිබඳව Tamanගේ Facebook ගිණුමෙත් නීල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන ආකාරය අපි ඊයේ දැක්කා. ඊට පස්සේ අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම පුවත්පත වාර්තා කරනවා
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ගැටලු නොවිසඳුනහොත් ඊළඟ බැජ් එක ගන්නෙ නැහැ. මෙහෙම සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තමයි මේ කාරණය සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව මව්බිම වාර්තා කර තිබෙනවා. මෙන්න මේ විදිහට මේ විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳව විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු වලට ආණ්ඩුවෙන් විසඳුම් නොලැබුණහොත් මීළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා නොගැනීමට ආචාර්යවරු තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා ඊයේ සඳහන් කර තිබෙනවා. රජයෙන් අවශ්‍ය සම්පත් ලබා නොදී නවක සිසුන් බඳවා ගන්නයි ආචාර්යවරුන්ට උපදෙස් නොදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කර තිබෙන බව තමයි මව්බිම වාර්තා කර තිබෙන්නේ. ඒ අතරතුරේදී අරුණ වාර්තා කර තිබෙනවා ඡායාරූපයක් සමග ආචාර්යවරුන්ගේ වර්ජනෙන් සරසවි අධ්‍යයනයට බාධා යනුවෙන් තමයි අරුණ පුවත්පත දක්වා තිබෙන්නේ. ඒ අනුව අරුණ වාර්තා කරනවා තවදුරටත් මේ කාරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ පැවැත් වූ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වී තිබුණා. ඇතැම් විශ්වවිද්‍යාලවල ඊයේ පැවැත්වීමට නියමිත වූ විභාග කල් දැමීමට සිදු වූ නමුත් ඇතැම් විශ්වවිද්‍යාල නියමිත පරිදි විභාග පැවැත්වීමටද පියවරගෙන තිබුණු බව තමයි දක්වා තිබෙන්නේ. ආචාර්යවරුන් වර්ජනය ක්‍රියාත්මක කළේ ආචාර්යවරුන්ගේ හිඟයට විසඳුම් ලබා දීම, විශ්වවිද්‍යාලවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දීම හා පවතින භෞතික හා මානව සම්පත් ගැටලු රැසක විසඳුම් ඉල්ලමින් යනුවෙන් තමයි අරුණ පුවත්පත අද දවසේදී වාර්තා කරන්නේ. දිවයින ඊට පස්සේ මේ අධිකරණ කටයුත්තක් පිළිබඳව වාර්තා කරනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ යලිත් රිමාන්ඩ් යනුවෙන් තමයි දක්වා තිබෙන්නේ. සිය නිල බලය හා දේශපාලන බලය උපයෝගී කරගනිමින් හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රජයේ ඉඩමක පිහිටි සිය කාර්යාල ගොඩනැගිල්ලකට රුපියල් ලක්ෂ 80කට අධික වන්දියක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා. ඉන් අනතුරුව මේ හා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 14 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධරගම මහතා ඊයේ නියෝග කිරීම පිළිබඳවයි දිවයින වාර්තා කර තිබෙන්නේ. දිනමින අනාවරණයක් කර තිබෙනවා මනම්පේරි මහින්දගේ ආරක්ෂක ලෙස ඉඳිද්දී සහල් ලොරියක් කොල්ල කාලා යනුවෙන් දිනමින වාර්තා කර තිබෙනවා. මිද්දෙනිය ප්‍රදේශයේ අයිස් කන්ටේනර් දෙකක් සංගවා තබා ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා මේට වසර 16කට පෙර ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකු බියගන්වා සහල් ලොරියක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබෙන බව තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. දිනමිනට ඒ ආකාරයෙන්ම දිනමින තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. අර අපි කලින් සඳහන් කරපු මෝදරින් අත්බෝම්බ 10ක් සොයා ගැනීම කියන ප්‍රවෘත්තිය වවුනියාවේ සිට කොළඹට රැගෙන වී තිබූ අත්බෝම්බ ඇතුළු ආයුධ කිහිපයක් සමග සැකකරුවන් පිරිසක් සොයා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසේ නිලධාරීන් මෝදර අලුත් මාවත ප්‍රදේශ ආශ්‍රිතව දින 3ක් තිස්සේ කළ රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අත්බෝම්බ 10ක් සොයා ගැනීමට ඊයේ සමත්ව තිබෙනවා. මේ අත්බෝම්බ සාරියක ඔතා පාසල් බෑගයක දමා මෝදර අලුත් මාවතේ දමා ගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළ බව තමයි දිනමින අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඊට පස්සේ අරුණ වාර්තා කරනවා තවත් කරුණක්. රෝහිතට එරෙහි රාජිතගේ පෙත්සම විසිවෙයි යනුවෙන් තමයි අරුණ වාර්තා කර තිබෙන්නේ. ඉකුත් මහමැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ හිටපු අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධනයගේ මන්ත්‍රී ධුරය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම දිස්ත්‍රික්කය සඳහා අදාළ පක්ෂෙන් තරග වැදුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දුව කර තිබෙන බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අරුණ ඊට පස්සේ වාර්තා කර තිබෙනවා රනිල්ගේ උරුමයෙන් කෝටි 9ක් වංචා කළ යයි ව්‍යාපාරිකයා අත්අඩංගුවට. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබා දෙන බව පවසා රුපියල් 9 කෝටි 84 ලක්ෂ 30000ක් වංචා කළ මැණික් ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඊට පස්සේ දිනමින වාර්තා කරනවා ඊයේ ඉන්දිය මාධ්‍ය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය වාර්තා කරපු ප්‍රවෘත්තිය දිනමින දක්වා තිබෙනවා. තවත් පාතාලය 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට රටින් පලා ගියේ 2024 වසරේදී යනුවෙන් තමයි
දිනමින දක්වා තිබෙන්නේ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් බැංගලෝරෙහි තට්ටු නිවාස සංකීර්ණයක සැඟවී සිටි ශ්‍රී ලාංකේය අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ විසින් කළ මෙහෙයුමකදී අත්අඩංගුවටගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය ඊයේ වාර්තා කිරීම පිළිබඳවයි දිනමින අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඊට පස්සේ දිවයින දක්වා තිබෙනවා අතුරු ප්‍රවෘත්තියක් ඔස්සේ උද්දමනයේ ඉහළට යනුවෙන් ප්‍රවෘත්තියක් කොළඹ පාරිභෝගික මිලදර්ශකය අනුව ගණනය කළ සැප්තැම්බර් මාස උද්දමනය 101.5ක් දක්වා වැඩි වී තිබෙන බව තමයි උද්දමනයේ ඉහළට කියන කාරණය ඔස්සේ අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. මව්බිම ඊට පස්සේ වාර්තා කර තිබෙනවා තවත් කරුණක්. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඇඳගෙන සුපිරි පෙලෙන්තියට කොකේන් වික්ක ජාවාරම්කරුවෙක් අල්ලා යනුවෙන් තමයි මව්බිම අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. අනුව ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්ත බඩෝවිට පොලිස් මුරපොලේ පොලිස් නිලධාරියෙකුගේ පොලිස් හැඳුනුම්පත උපයෝගී කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුසේ හැඟෙන පරිදි ගෝල බාලයන් යොදාගෙන කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලාවලට සහ තරුපන්ති හෝටල් වලට පැමිණෙන ධනවතුන් සඳහා කොකේන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊ අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි එහෙම ජාවාරම්කාරයෙක්ව අත්අඩංගුවට ගත් ප්‍රවෘත්තිය තමයි අද දවසේදී මව්බිම දක්වා තිබෙන්නේ. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනයට අපි අවධානය යොමු කරනවා මීළඟට ප්‍රවෘත්ති වලින් පස්සේ. මෙවර අයවැයෙන් අලුත් බදු නැතිලු අම්මෝ තියෙන ටික මදෑ කියලායි මරිසිපාල කියන්නේ. ඊට පස්සේ දිවයින පුවත්පතේ Facebook කාටුනේ කියන්නේ ජනාධිපතිතුමා කියනවා ලංකාව තියෙන්නේ ආර්ථික ගමනේ තීරණාත්මක අවස්ථාවක කියලා. හොඳ පැත්තටද නරක පැත්තටද දන්නේ නැහැ මචෝ කියලායි Facebook කාටුනේ ජනතාව කියන්නේ. ඊට පස්සේ අරුණ පුවත්පත හුරේරා කාටුනය අපි තෝරා ගන්නවා. වත්කම් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් නඩු දාන්න කියලා ආණ්ඩුවේ අය කියනවා. ෂණිකව කූඩුවේ දාලා ඊට පස්සේ නඩු දාන්න බැරිද කියලායි හුරේරා කාටුනේ ජනතාව කියන්නේ. සිටින්නේ කාටුන් තොරතුරුත් එක්ක හතර සිරස්තල තුලින් අපි සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. අපි මුලින්ම වැඩසටහන පටන් ගන්නකොට ළමා දිනය පිළිබඳ සිහිපත් කළා. අද ජාතික රූපවාහිනියේ අලුත් දිනයක්, ඒ වගේම නුගසෙවන සහ අද දවසේ බොහෝ වැඩසටහන් දරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන බවත් අපි සිහිපත් කරමින් පතර සිරස්තල වලින් සමුගෙන යනවා. සුබ දවසක් ඔබට. ආයුබෝවන්.